ලස්සනයි. සවානකනේ වඩේ කරගෙන එක්කෙනෙක් කරනවා. කොහොමද ගියේ? ගම්තොටදී පීනන්න කොහොමද? එන්නේනවා. බබරු එන්න විශේෂ. හොඳේ? බට්ටසන එකක් ඉන්නේ. කරන්න. හරි. පොඩි පොඩි චුට්ටු කට්ටු වගේ නේ. තව පස් වෙනවා නම් හොඳයි. මෙන්න මෙතන එක තමයි. එකයි පල්ල ඉවරයි කියන්නේ ඉස්සරහ කොල්ලෝ ටික. හරි අපිට. එකයි දෙකයි තුනයි. ගෝපම් මහත්තයා. මෙන්න තර ගියාම කියලා ඉවසා පපරු කරකිනවා. අනී බලාගෙන බඹරු විසිකලා විසිරලා තියෙන්නේ. මේ නලල තියන්නට ඕන පොල්ල මත සමහරක මඩ බේන නලල නෙමෙයි වටේ කරගෙන වැඩි කරවනවා. මෙන්න එක බඹරෙක් කියලා නිකන් බඹර උනා. විසිකලා බඹරල කොහෙද යන්නේ කියලා බඹර දන්නේ නැහැ. අසික බඹර දෙබර වෙලා තිබුණා. වෙන්න යනවා. තවත් එක්කෙනෙක් එනවා. පුංචි බඹරියෙක් එන්නේ. හරියට නල්ල තියන්න ඕන ලිය මත. හරියටම තියන්නේ යවද සංගීතය මැද හරියට බලන්න. අන්න ඒව ලස්සනයි. සවානකනේ වඩේ කරගෙන එක්කෙනෙක් කරනවා. කොහොමද ගියේ? ගම්තොටදී පීනන්න කොහොමද? එන්නේනවා. බබරු එන්න විශේෂ. කෙටි කාලයක් ඇතුළත අවුරුදු ක්‍රීඩාවලින් ජනප්‍රියම ක්‍රීඩාවක් හැටියට අපේ තරගය අපිට කියන්න පුළුවන්. එක වමර කෙනෙක් බත්ත කඩවලා තියෙනවා. තටුවක් කඩලාද කොහොමද? මෙන්න යනවා. තවත් එකෙක් නලල තියන්න පුතේ. නලල තියන්න ඕන පොල්ලමද? නිය උසවන්නේ. කොහොමද බබරු ගියේ? අහන්නයි කිව්වොත් කොහොමද දෙන අප්පුඩිය? අප්පුඩිය හරි. නන්දු කරනවා. පාවිච්චි පිළිසක්. සුපිරි. කොහෙද යන්නේ මගේ රාජ්‍ය කොහෙද කියලා හොයනවා. මෙන්න තවත් මෙන්න හොඳයි මට ගණන් ගන්න හරියට සැකිලාවට අය සිංහල ටෙලිවිෂන් මගේ පුංචි පුතා හැංගුණානේ කියලා ඒ වගේ තමයි දැන් ළමයි පිටු. ඔන්න මෙන්න එනවා අයියේ ආව ගන්නකෝ කියද කොහෙද කිව්වනේ. ලස්සන හොඳ තරගය. අල්ලගන්න. ඉස්සරහ මාර්ග බාධකයක් තියලා බලාගන්න. ඔයගොල්ලෝ මෙන්න තවත් එක්කෙනෙක්. මට වෙන්නේ වටේ කියලා. හරි වෙනෝර කාර්යය. අර කොල්ල ඔව් කරකෝ වැඩි. ලෝකරා හොඳයි තරගය නිවා වෙනවා. නමුත් නිවා වුණත් ඔබට පුළුවන් ඒ තරගය ඉවර කරගන්න. කමන්නේ අපුන් chance එකක් දෙන්න. දුවන්නවානකෝ. අනේ අනේ. නිය කල්ලෝ අතරගෙන අනේ මාමේ කියනවා. අන්න වතුර මෙන්න තව මමරියෙක් කියනවා. නිය අරන් එන්න උත්සාහ කරනවා. හොඳයි හිතවතුනි ආදරණීය ප්‍රදේශවාසීනි ලස්සන තරගයේ නිමාව දකිනවා. මහේස්ගේ කණ්ඩායම තමයි ජයග්‍රහණය අත්පත් කරගන්නේ. අද මේ